රසම රස බටු බැදුමක් හදමු. මේක බටු මෝචුව නෙවෙයි බටු බැදුමක්. ඉතින් මේකට මම මේ වගේ බටු ගෙඩි 4ක් තමයි ගත්තේ. ඊට පස්සේ මෙන්න මේවා ටික තමයි කපා ගත්තේ. ඒකේ සුදු ලුණු, බීරු ලුණු, අම්මිරිස්, කරපිංචා, රම්පේ තමයි තියෙන්නේ. ඊට අමතරව කුරුදුබතු කෑල්ලක්. එතකොට අපිට ගොරකට් දෙකක් තුනක් විතර අවශ්‍යයි. ඒකට මේ විදිය පෑන් එකක් තියලා තෙල් ටිකක් දාලා ටිකක් රත් වෙන්න තිබ්බා. තියලා ඉවර වෙලා ඒක චුට්ටක් රත් වුණාට පස්සේ ඒකට මම සුදු ලුණු ටික තමයි ඉස්සලාම දැම්මේ. සුදු ලුණු ටිකක් දැම්මා. මේ විදිහට රත් වෙලා තියෙන දැන් ටිකක්. ඊට සුදු ලුණු ටිකක් දාලා ඒක චුට්ටක් ඒකත් එක්කම මම දැම්මා ඊට පස්සේ මම කපාගත්ත බීලුණු ටික. මේකට එකතු කරගත්තා බීලුණු ටිකත් මේ විදිහට. ඊට පස්සේ ඒකට කරපිංචා ටික එතකොට අමු මිරිස් එතකොට රම්පේ ඒවත් මම මේකට එකතු කරගත්තා. ඊට පස්සේ ඒ විදිහට තමයි එකතු කරගත්තේ. දැන් තෙල් එක චුට්ටක් බැදිලා තියෙන්නේ රත් වෙලා තියෙන නිසා හොඳට ඒක බැදෙනවා ඉක්මනට. මේ විදිහට එකතු කරගෙන රම්පේ කෑල්ලක් රම්පේ දාපුවම හරි සුවඳයි බැදුමක්. ඒක ඔයාලා හැමෝම දන්නවනේ ඉතින්. මේ විදිහට දාලා මේ ටික පොඩ්ඩක් බැද ගන්න. මේ විදිහට තෙලේ බැද ගන්න ඕනේ. ඒක පොඩ්ඩක් විතර බැදෙන්න චුට්ටක් ඒක අර බැදෙනකන් මේ බීලුණු ටික එහෙම ටිකක් බැදෙන්න ඉඩ දීලා ඊට පස්සේ මේ බලන්න දැන් චුට්ටක් බැදලා තියෙන්නේ හොඳට. ඊට පස්සේ තමයි මම දාන්නේ මේ මම කපාගත්ත හිණියට කපාගත්ත බටු ටික. මොකද මේක බැදෙනකන් තියන්න ලාවට නැත්තම් කමු ගතියක් තියෙන නිසා ඊට පස්සේ මේ විදිහට කපාගත්ත බටු ටික දානවා. බටු ටික දාලා කපාගත්ත මම ගෙඩි 4ක්ම කපාගත්තා. මොකද දවස් දෙකකට විතර ඇති වෙනවා. එතකොට නැත්තම් අර මේක බදිනවනේ බදින නිසා මේ බටු ඉක්මනට අර ගොඩක් කියන්නේ කොච්චර ඉක්මනට පොඩ්ඩක් වෙනවා. අපි දැන් කැපුවම ගොඩාක් වගේ පේනනට හැදුවට පස්සේ පොඩ්ඩයි. ඒ නිසා තමයි බටු ගෙඩි 4ක්ම ගත්තේ. දවස් දෙකකට වගේ තියාගන්න පුළුවන් නිසා කියන්නේ මේක මේ බැදුමක් නිසා ටිකක් දවස් තියාගන්නත් පුළුවන් නේ. අපිට ඒකයි. ඊට පස්සේ මේ පොඩක් කවලම් කරන්න තෙලේ චුට්ටක් ඔක්කොම තෙලේ බැදෙන්න ඕන නිසා කවලම් කරලා මේකට ඊට පස්සේ මේ විදිහට කහ මේ හැන්දක් මම චූටි හැන්දක් ගන්න. ඒක මම චූටි හැන්ද දෙකක් වගේ දැම්මා. දාලා තුන පහ ටිකක් දාන්න ඕනේ. මේකට මම තුන පහ දානවා. තෙලට දාන එකක් වුණාට අපි තෙලෙන් බදින එකක් වුණාට මම මේකට තුන පහ ටිකක් දානවා. ඒක රසයි. ඊට පස්සේ මේ විදිහට බැද ගන්න. චුට්ටක් හොඳට කවලම් කරගන්න හැම ඔක්කොගෙම මේ කෑලි වල ගෑවෙන්න ඕන නිසා. ඊට පස්සේ පොඩ්ඩක් වහලා තියන්න මෙහෙම කවලම් කරලා. ඊට පස්සේ චුට්ටක් ගොඩක් වගේ පේනවා එනවාට මේක මේ හැදුවට පස්සේ ටිකයි. ඊට පස්සේ පොඩ්ඩක් බැදුනාට පස්සේ තමයි මම ලුණු දාගන්න. නැත්නම් මොකද ලුණු වල ලුණු වතුර ගතිය නිසා බැදෙන්නේ නැති නිසා. උන්න දැන් නම් ටිකක් බැදිලා තියෙන්නේ. මේකට මම තව ගොරක කෑලි 3ක් දාගත්තා. ඒකත් අමතක කරන්න නේද දාන්න. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් මිරිස් දාන්න. ගොඩක් දාන්න එපා මිරිස් කුඩු. ගොඩක් සැර වැඩි වෙන නිසා සාමාන්‍ය ප්‍රමාණයක් මම මේ පොඩි හැන්දෙන් එකක් වගේ තමයි දැම්මේ චූටි මේ තේ හැන්දෙන්. ඊට පස්සේ මේ විදිහට මම ගොරක කෑලි 3ක් දාගත්තා. ගොරක දාපුවම හරි රසක් එනවා ඒකේ මේ බැදුම බටු බැදුම. ඊට පස්සේ මෙහෙම කවලම් කරලා ටිකක් වහලා තියන්න හොඳට මේ බටු ටික බැදෙනකන්. බටු තෙලේ බැදෙනකන් හොඳට. නැත්තම් රසෙ එන්නේ ආම ගතියක් එනවා. මේ හොඳට බැදුනහම පස්සේ තමයි මේක හරි රසයි. හරිම රසයි මේක. මේ අර බටු මෝජෝ වගේ තමයි ගොඩක් වෙලාවට. ඊට පස්සේ මෙහෙම තමයි හැදිලා තිබ්බේ. ඉතින් මේක හරිම රසයි. කියන්නේ රසයි ඉක්මනට හදන්න පුළුවන්. කියන්නේ අර ගොඩක් ගැඹුරු තෙලේ බැද ඉන්න ඕනේ නැහැ. ඒ වුණාට ඒ විදිහම හොඳ රසක් එනවා මේකෙත්. මේ ඉතින් මෙහෙම තමයි හදලා ඉවරනාට පස්සේ තිබ්බේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. පොඩ්ඩක් ගැවුනත් කන්න පුළුවන් හොඳ රසට බත් එක. හදලා බලලා ඉතින් මටත් කමෙන්ට් එකක් දාන්න.
හැමදෙනාටම බැලුවට බොහොම ස්තුතියි. thank you.